සෞභාග්‍යමත් නවසරක් වේවා. ඒක සෞභාග්‍ය ගීතනේ බැරි වුණා. ඒක තමයි ඉඳලා සෞභාග්‍ය බෑ. ඒක නම් හදයි මෙයා. හදලිනේ. අම්මේ ඒක හදන්න. අපි සුබ නවසරක් වේවා කියලා ඔක්කොම කියනවා. නේ එකටම. ඒක වෙනම කිව්වා. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද අවුරුදු? ඔන්න අපි උදෙන්ම පටන් ගත්තා අපේ කිරිබත් එක හදලා. උදෙන්ම කියලා කිව්වට නැකතට තමයි. හරිද? මට ටයිම් නම් මතක නැහැ. කිරිබත් හදලා ඔයාලා ගෙදර මොනවද හදන්නේ? ලුණු මිරිස්ද නැත්නම් එක එක විදිහට කනවනේ. සමහර කටේ චිකන් එක කනවා, මාළු එක කනවා. හැබැයි අපේ අවුරුද්දට අපි හැමදාම හදන්නේ හත් මාළුව. ඉතින් හත් මාළුව හැදෙන ගමන් අපි බලමු මේ පාර අවුරුද්දට අපේ අම්මේ හැදුවේ මොනවද කියලා. ඉතින් මේ જાති ටික තමයි අපේ අම්මා හැදුවේ. අපේ අම්මා හැමදාම කොහොමත් අවුරුද්දට ගෙදර කෑවිලි නම් හදනවම තමයි. මේ පාර අවුරුද්දට ඔයාලා ගෙදර මොනවද හැදුවේ? ඉතින් මේක තමයි අපේ ලස්සන කැවිලි මේසේ. ඉතින් ඉස්සර ඉඳන්ම කොහොමත් අපේ ගෙදර කැවිලි මේසයක් හැදනවම තමයි. අපි ස්කූල් යන කාලේ නම් කොහොමත් අත්තම්මලා ගෙදර තමයි අවුරුද්ද සැමරුවේ. එතකොට නම් ඉතින් එහෙ තමයි කැවිලි මේස හැදුවේ. හැබැයි අපේ ගෙදර ඉඳන් අපි 4 දෙනා විතරක් අවුරුද්ද සෙලිබ්‍රේට් කරත් අපේ ගෙදර කැවිලි මේසයක් නම් හැදනවම තමයි. දැන් ඉතින් අවුරුද්දත් උදා වෙලා තියෙන්නේ. එතකොට අපේ ලස්සන කැවිලි මේසෙත් රෙඩි. දැන් තියෙන්නේ අපිට ආහාර අනුභවය තමයි. ඉතින් අපි දැන් මේ රෙඩි වෙනවා. මොකද අපි ඔක්කොම කෑම කාලා ඉවර වෙලා අන්තිමටම අපි 4 දෙනා ලස්සනට ෆොටෝස් ගන්නවා හැම සැරේම. ඉතින් දැන් අපේ අම්මි පහනට තිර ටික දැම්මා. දැන් තියෙන්නේ පහන පත්තු කරන්න. මේ පාර අපච්චි මායි තමයි පහන පත්තු කරේ. මොකද අපේ අම්ම කුස්සියේ ලොකු වැඩක් කර හිටියේ. ඊට පස්සේ ඒ වැඩත් ඉවර වුණාට පස්සේ දැන් අපි ආහාර අනුභවයේ වෙලාව එනකන් අපේ කැවිලි මේසේ තියෙන කැවිලි ටික රේට් කරනවා. අනිත් එක මේ පාර තමයි අපේ අම්මි අඩුම කාලයකින් මෙච්චර ගොඩක් කැවිලි හැදුවේ. මොකද හරියටම දවස් 2කින් තමයි මේ කැවිලි ටික ඔක්කොම හදලා ඉවර කරේ. ඉතින් ඒක නිසා අපි හිතුවේ වැඩි රසට එන්නේ නැති වෙයි කියලා. හැබැයි මේ පාර මම නම් දන්නේ අනිත් හැම පාරකටම වඩා මාරම රසයි හැම කැවිලි જાතියක්ම වගේ. ඉතින් මේ පාර අවුරුද්ද කොහොමද ඔයාලා ෆැමිලි එකත් එක්ක සෙලිබ්‍රේට් කරේ නැත්නම් ඔයාලා වෙන රටකද හිටියේ? ඉතින් එහෙම ෆැමිලි එකත් එක්ක තමන් ආදරය කරන අයත් එක්ක මේ පාර අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම මම විශ් කරනවා ඊළඟ අවුරුද්දේ ඔයාලා ආදරය කරන හැමෝමත් එක්ක අවුරුද්ද සමරන්න ලැබේවා කියලා. ඔය අපි හැමෝම බලාගෙන ඉන්න ටීවී එක දිහා. මොකද අපි නැකත් වෙලාව හරියටම බලන්නේ ටීවී එකෙන්. ඉතින් දැන් අපේ ආහාර අනුභව කරන වෙලාවයි. ඉතින් මට මතකයි අපි ඉස්සර අපේ අත්තම්මලා ගෙදර අවුරුද්ද සෙලිබ්‍රේට් කරද්දී අපේ අත්තම්මා තමයි හැමෝටම කවන්නේ. ඉතින් හැබැයි අපි 4 දෙනා ඉද්දී කොහොමද ඉතින් අම්මි හරි අප්පච්චි හරි තමයි අපිට කවන්නේ. ගොඩක් වෙලාවට කවන්නේ අපේ අම්මි. ඉතින් අම්මිගේ අතින්ම කිරිබත් කටක් කාලා දැන් අපි හැමෝම කෑම කන්න තමයි යන්නේ. අනිත් එක තමයි හත් මාළුව තියෙන්නේ. හත් මාළුව අපේ අම්මි හැම සැරේම හැදුවට මම නම් හත් මාළුව වල තෝර කන්නේ කජු ටික විතරයි. ඉතින් අම්මි අක්කි අප්පච්චි 3 දෙනාම බෙදා ගන්නකම් හිටියා. මම මේ කජු ටික විතරක් තෝර ගන්නවා. මොකද මම හත් මාළුවේ මං ආසම කජු වලට. හැබැයි ඉතින් අපේ අම්මා හත් මාළුවට කජු දාන්නෙම මටම විතරයි. මොකද අපේ අක්කි කන්නේ නැහැ. අප්පච්චිත් වැඩිය කන්නේ නැහැ. අපේ අම්මි නම් ටිකක් කරනවා. වැඩිපුරම කන්නේ මම තමයි. කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉක්මනට කාලා රෙඩි වෙන්න ඕනි. අපේ අක්කිගේ මගේ ආසම නැකතට. ඒ වෙන මොකුත් නෙමෙයි ගනුදෙනු කරන්න. ඉතින් හැම සැරේම වගේ අපිට අපිට gift ගත්තා කීමයි. ඉතින් ඒ ටික දීලා අපි නැකත් වලට හරියටම අවුරුදු චාරිත්‍ර කරලා අවුරුද්ද ලස්සනට සැමරුවේ මේ විදිහට තමයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහලා එන්න. ගිය පාර අවුරුදු vlog එක වගේම තමයි මේ පාරත්. මොකද අපි ඔයාලට කරන විශ් එකේ මේ පාරත් මට 100 සැරයක් විතර ෂූට් කරන්න සිද්ධ වුණා. හැබැයි අන්තිමට මෙහෙම තමයි කියන්න උනේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.